ගයිස් මේ රස තක්කඩි අපේ අම්මා හදන කලින් දවස් ඉතුරු වෙච්ච බීෆ් කරි වලින් කියලා කිව්වොත් ඔයගොල්ලන් විශ්වාස කරනවද? කොල්ලෝ තමන්ගේ ප්‍රශ්න ගොඩාක් අම්මලත් එක්ක කතා කරන ගෙදර කුස්සියේනේ. ඉතින් මාත් අම්මත් එක්ක chat එකක් දාගෙන කොහොමද මේ තක්කඩි හදන්නේ කියලා බලාගෙන හිටියා. මේකට කොහොම හරි බීෆ් කරි ඕන ගයිස්. අපි නම් ගත්තේ කලින් දවස් ඉතුරු වෙන බීෆ් කරි. අපේ අම්මට මේක මාරම රහට හදන්න පුළුවන් ගයිස්. ඉස්සෙල්ලාම පොල් ටිකක් ගාලා බීෆ් පොඩි පොඩි කෑලි වලට කපලා තියාගෙන ඊට පස්සේ හොද්ද පොඩ වෙනම අරන් ඒකට වතුර ටිකක් දාලා තවත් ස්පයිසස් ටිකක් එහෙම දාලා හොඳට ඒක රත් වෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ බීලුණු ටිකක් පොඩි පොඩිවට කපාගෙන ඒකට ලුණු ටිකකුත් දාලා ඔක්කොම දාලා පොඩක් මික්ස් කරගන්න ඕන. ඊට පස්සේ ඒ ඔක්කොටම පිටිත් දාලා මෙන්න මේ රත් වුණ හොද්දෙන් අරන් පිටියකට දාලා මෙන්න මේ වගේ ගුලියක් එන විදියට හදා ගන්න ඕන. ඊට පස්සේ ඒ පිටියකින් පොඩි පොඩියට මෙන්න මේ වගේ හදාගෙන ලස්සනට එකතු කරලා තියලා තව මස් කටුත් තියනවා නම් පොඩක් ඇඩ් කරගන්න. එතකොට මාරම රහයි ගයිස්. ඊට පස්සේ හදපු ඒවා ටික මෙන්න මෙහෙම දාගෙන හොඳට තැම්බෙන්න අරින්න. තැම්බිලා ඉවරනම සුවඳට මෝගලන්ට බඩගින්නක් හැදෙනවා ෂුවර් ගයිස්. ඊට පස්සේ එකක් අරන් try කරලා බැලුවා ගයිස්. කාලයකට පස්සේ ගතයි හිතයි දෙකම සම්පූර්ණ වුණා වගේ සතුටක් තිබ්බේ. ඕගොල්ලන් විශ්වාස කරන්න මේකෙන් පහක් අද්දි බඩ පිරෙනවා. ඒත් මම මෙතන කාලා තියෙනවා 15ක් කිට්ටු වෙන්න වගේ. අන්තිමට ප්ලේන් ටිකකුත් ගැහුවම හිත පිරිච්ච සතුටක් මට දැනුණා ගයිස්. ඕගොල්ලන්ගේ යාළුවන්ට ෂෙයා කරලා අහන්න මේ වගේ අම්මත් එක්ක chat එක දාලා කෑම හදලා කාලා තියෙනවද කියලා.